Welcome everybody to the path to learn spoken English. In this video, I will guide you all how to use present tense. ඒ කියන්නේ වර්තමාන කාලය කියන එක සාමාන්‍යයෙන් ක්‍රියාවක් පුරුද්ද වශයෙන් හැමදාම කරන එක තමයි වර්තමාන කාලය අපි present tense කියලා කියන්නේ. හරි. ඒකට අපි මේ everyday කියලා අපි use කරන්න පුළුවන් හැමදාම කරන හින්දා අපි මුලින්ම බලමු මේ අපි I කියලා use කරද්දී මේ පල්ලෙහා ක්‍රියාවල පල්ලෙහා තියෙන මම මෙන්ෂන් කරලා තියෙන මේ වචන මොනවද මම මෙන්ෂන් කරලා තියෙන්නේ මුලින්ම ෆස්ට් එක තමයි I cut මම කපනවා කියන එක මම කපනවා I cut ඊට පස්සේ I fry ඒක මොකොත් වෙනස් වෙන්නේ නැහැ මේ තියෙන විදියමයි වර්තමාන කාලේ යූස් කරද්දී I cut the fish I fry the fish I මාළු බදිනවා I fry the fish හරිද I fry ඊට පස්සේ තුන්වෙනි එක ඊළඟ එක තමයි I listen මොකද්ද I listen අහුම්කම් දෙනවා දැන් අහගෙන ඉන්නවා I listen හතරවෙනි එක තමයි make I make ඔයගොල්ලෝ මේ present tense පාවිච්චි කරද්දී ඔයගොල්ලෝ මෙහෙම තමයි ඔයගොල්ලන් ප්‍රැක්ටිස් කරන්න ඕනේ I දාලා යූස් කරන්න ඕනේ මේ විදිහ තමයි I cut I fry I listen I make I remove හරිද මම මේ දෙන ටෙන්ෂන්ස් ඔයගොල්ලන් මේ විදිහටම ප්‍රැක්ටිස් කරන්න මොකද ඉංග්‍රීසි කතා කරද්දී අපිට මේ ග්‍රැමර් කියන එක ගොඩක් ඉම්පෝටන්ට්. මොකද ග්‍රැමර් හරි ඉගෙන ගන්නකොට ඩිරෙක්ට්ලි අපි කතා කරන එක පාවිච්චි කරන එකත් ඒක ගොඩක් පැටලෙනවා. ඒ හින්දා අපි ග්‍රැමර් කියන එක මුලින්ම ඉගෙන ගමු. ටික. හරි. තව පාරක් අපි මේක ප්‍රැක්ටිස් කරමු. I වලින් ප්‍රැක්ටිස් කරමු. I cut අපි everyday දාමුකෝ. I cut everyday. පුරුද්දක් වශයෙන් කරන එක තමයි I cut every day. ඊට පස්සේ I fry every day. ඉන් පසු තුන්වෙනි එක I listen every day. හතරවෙනි එක I make every day. පස්වෙනි එක තමයි I remove every day. හරි guys මේ ටෙන්ෂන්ස් ඔයගොල්ලන් මෙහෙම මේ ග්‍රැමර් ටික ඔයගොල්ලන් එහෙම ඉගෙන ගත්තම පස්සේ මගේ ඉස්සරහා වීඩියෝ එකේදී මේ ඔක්කොම ග්‍රැමර් ටික ලස්සන්ට පාවිච්චි කරලා ලස්සන්ට අපි කතා